අපේ රටේ මේ අලියන් ගැන අලි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මෙතන එක අහුවෙලා තියෙනද කට්ටිය ඔක්කොම අල්ලම. මොකද මේ අලියෝ අපේ රටෙන් වඳ වෙලා යනවා. ඉතින් ඔය වඳ වෙලා යන අලියන් ගැන අපි පොඩි පෙක්සමක් ගහන්න ලෑස්ති වෙලා තියෙන්නේ. පෙක්සමක් ගහලා රජයට බාර දෙන්න ඉන්නේ. අත්සන් ලක්ෂයකට වඩා අපි බලාපොරොත්තු වෙනවා මේ පෙක්සමට. අලියෝ වඳ වෙන එක නවත්තන්න ඕන. එක එක විදිහට වඳ වෙනවා කියලා. මොකද අපි හැමෝටම පේනවා එක නිවුස් බලත් දුන්නොත් පේනවා මොකද රටේ අලියත්තු කොහොම කරා වද වී කරනවා මොකද මිනිස්සු අලියත්තු මරනවා කෝච් වලට අහු වෙනවා ඒ හැම දෙයකටම මොකද පිළියමක් ගන්න ඕනේ මොකද අපිට සම්පතක් අලියත්තු කියන්නේ ශ්‍රී ලංකාවට සම්පතක්. ඉතින් ඒක රැකගන්න එක අපේ යුතුයකම. ඉතින් ඒක වෙනින් තමයි අපි මේ කලාකරුවෝ ඔක්කොම එකතු වෙලා අපි මේ වගේ වැඩක් කරන්නේ. අපි බලාපොරොත්තු වෙන අපේ රජයෙන් අපිට සහයෝගයක් ලබා දෙයි කියලා. ගනිගයි. ඔව් අපි ඉතින් මේ හැමෝම මේ වැඩි මේ දැහැලා ඉන්නේ වැඩේට අපිට අවශ්‍යම දේ තමයි අපේ රටේ ජනතාව. ඒ අයගේ හෙල්ප් එක. අපිට උදව් කරන්න ඕන හැමෝම ජනතාව මේ වැඩේට මේ අනිත් රට බලා ගන්න මේ වැඩේට. වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සංසදේ මගේ මේකට අස්සන් ලක්ෂයක් ඔයගොල්ලන්ගේ එකතු කරන පෙරසම. මේකට ලෑස්ති කරලා තියෙනවා. මේක ලින්ක් එකක් මම හිතන්නේ අපිට සල්ලි හදාලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පුළුවන් මේක ෆ්‍රී එකට ලොග් වෙලා ඒකට සහයෝගය සපෝට් ඔයගොල්ලෝ හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා මේකට. අපි හැමෝම මේ කලාකරුවෝ ඔක්කොම එකතු වෙලා කරන්නේ ලංකාව වෙනුවෙන් මේක කරන්නේ. ඒක කියනවා. ලංකාව වෙනුවෙන් කරන්නේ අපි මේක කොහොම හරි නවත්තන්න ඕන. අපි රජයත් එක්ක එකතු වෙලා මේක කරමු. අපිට අත්සන් ලක්ෂයකට අවශ්‍යයි මේ රටේ සියලු දෙනාගින්ම අපි බලමු. අපි මොකද්ද මේකට කරන්න පුළුවන් මම දන්නවා තවත් අපේ කලාකරුවෝ ගොඩක් මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට අවශ්‍යයි. මේ අපේ අලියන්ගේ වදවීම අපි මොන විදිහෙන් හරි නවත්තන්න ඕන. ඔයේ ඔජායි දිලිව මංගල මෙන්න ඔබට ආදරේ